හොඳයි අපි යමු කතාවක් අහන්න. හැම දෙයක්ම දකින කෘත්‍රිම බුද්ධියක් යුක්තිය පසින්දලන 2026 වර්ෂයට. මෙන්න මේකයි මර්සි කතාව. හිතන්න බලන්න. සාක්ෂි 100%ක්ම හරි. ඒත් ඒකම සම්පූර්ණයෙන්ම වැරදි නම්. අන්න ඒ වගේ බිහිසුණු යථාර්ථයක තමයි රහස් පරීක්ෂක ක්‍රිස් රේවන් හිර වෙන්නේ. හරි. එහෙනම් මුලින්ම බලමු ඔහුගේ ලෝකය මොන වගේද කියලා. හැමදේම පරිපූර්ණ දත්ත වලින් පාලනය වෙන ලෝකයක්. අපි ඉන්නේ අවුරුදු 2026. මේ අනාගත ලොස් ඇන්ජලිස් නගරය. අපරාධ වලින් පිරීලා ඉතිරිලා ගින් මිනිස්සුන්ට නීතිය ගැන තියෙන විශ්වාසය බිඳුවටම බැහැලා. ඉතින් විසඳුම අහසේ සැරිසරන පොලිස් බයික් හැම අස්සක් මුල්ලක් නෑරම බලන ඩ්‍රෝන් හිතන්න හැම කැමරාවක්ම බොඩි කෑම් ගෙවල් වල දොරවල් වල තියෙනවා පාර තියෙනවා මේ ඔක්කොම එක දැවැන්ත නිරීක්ෂණ ජාලයකට සම්බන්ධ වෙලා ගන්න හැම හුස්මක්ම පවා පටිගත වෙනවා. අන්න ඒ පද්ධතිය තමයි රහස් පරීක්ෂක ක්‍රිස් රේවන්ගේ ලෝකය. ඔහු මේක තදින්ම විශ්වාස කරනවා. ඔහුට අනුව දත්ත කවදාවත් බොරු කියන්නේ නැහැ. AI ඒක හැම විටම සාධාරණයි. ඒත් එකම එක මොහොතකින් ඔහු ජීවිතේම කැප කරපු ඒ ක්‍රමයම ඔහුට එරෙහිව හැරෙනවා. ඔහුගේ බිරිඳව මරා දමනවා. ඊට පස්සේ ඒ සියලුම පරිපූර්ණ කවදාවත් වරදින්නේ නැති දත්ත හැම කැමරා දර්ශනයක්ම හැම ඩිජිටල් වාර්තාවක්ම කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ ඔහුට. ඊයේ දවසේ විශ්වාසවන්තම පොලිස් නිලධාරියා අද සැකකාර මිනිමරුවෙක්. ඔහු අපරාධ ස්ථානෙන් අරන් ගිහින් කෙලින්ම බඳිනවා මර්සි පුටුවට. ඔහුගේ නඩුව අහන්නේ මිනිසියෙක් නෙවෙයි නෑ. ඔහුගේ විනිසුරුවරයා තමයි මැඩොක්ස්. ඒ කියන්නේ හිතාගන්නවත් බැරි තාක්ෂණයක් පාවිච්චි කරලා හදපු කිසිම හැඟීමක් දැනීමක් නැති ඩිජිටල් බුද්ධියක්. හරි. මෙන්න තමයි කතාවේ බිහිසුණුම තැන. මොකද මේ නඩු විභාගයේම තමයි මරණ දඬනය. ඔහුගේ ජීවිතේ බේරගන්න ඔහුට කාලේ තියෙන්නේ හරියටම විනාඩි 90ක්. ටයිමරේ වැඩ කරන්න පටන් ගන්නවා. මැඩොක්ස් නඩුව පටන් ගන්නෙම ඔහුගේ වරදකාරීත්වයේ සම්භාවිතාව 97.5 කියලා ගණනය කරලා. ඒ කියන්නේ ඔහුගේම වචන වලින් කිව්වොත් මේක බේරුමක්ම නැති වැඩක්. ඔල්ලෝසුවේ කටුව බිඳුවට එන්න කලින් ඒ ප්‍රතිශතයේ 92ක් දක්වා අඩු කරගන්න බැරි වුණොත් පද්ධතිය ඔහුව එතනම මරා දමනවා. ඔහුගේ එකම බලාපොරොත්තුව තමයි අර පුටුවේ ඉඳගෙනම දත්ත පීරලා ඇත්ත හොයාගන්න එක. ඔහු කෑ ගහනවා, Taman නිර්දෝෂී කියලා කෑ ගහනවා. මේ දත්ත ඔක්කොම අතේ පැලවෙන බොරු කියලායි ඔහු කියන්නේ. හැබැයි මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. එදා රැවුව හොඳටම බීලා හිටියේ. ඇත්තටම මොකද වුනේ කියලා ඔහුටවත් මතක නැහැ. ඒ කියන්නේ ඔහුට තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න වෙන්නේ තමන්ටවත් ඒ ගැන විශ්වාසයක් නැතුව. ඉතින් මේ මුළු කතාවම අවසානයේදී අපි ඉස්සරහට ගෙන්න එක ලොකු ප්‍රශ්නයක්. සෑම දෙයක්ම පරිපූර්ණ දත්ත වලින් තීරණය වෙන ලෝකයක දයාවට එමත් නැත්නම් මර්සි වලට ඇත්තම ඉඩක් තියෙනවද?